අද අපි ඉගෙන ගමු පංචාශ්‍රයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපිට මේ පංචාශ්‍රය නිර්මාණය කරන්න ඕනි වෙන්නේ කවකටුවක්, පැන්සලක් හා අඩිරෝලක් විතරයි. මුලින්ම අපි කවකටුව භාවිතයෙන් වෘත්තයක් ඇඳ ගන්න ඕනි. ඊළඟට අපි මේ වෘත්තයේ විෂ්කම්භයක් ලකුණු කරගන්න ඕනි. මේ විෂ්කම්භයට ලම්බකව අපි තවත් විෂ්කම්භයක් ඇඳ ගන්න ඕනි. ඊළඟට අපි මේ OD අරය අතර මධ්‍ය ලක්ෂය හොයාගන්න ඕනි. OD අරය අතර මධ්‍ය ලක්ෂය අපි E කියලා ලකුණු කරගමු. ඊළඟට E කේන්ද්‍රයද E අරයද වන පරිදි වෘත්ත ඡාපයක් අඳින්න ඕනි අපි. මේ OC කියන සරල රේඛාව ඡේදනය වෙන ලෙස අපි ඒක F කියලා ලකුණු කරගමු. අපිට ඊළඟට ඕනි වෙනවා FA අතර පරතරය. මෙන්න මේ පරතරයෙන් තමයි අපි පංචාශ්‍රය නිර්මාණය කරන්න යන්නේ. දැන් අපි මේ FA අතර පරතරය යොදාගෙන වෘත්තය මත ඡාප ඇඳගෙන යනවා. මේ ඡේදන ලක්ෂයන් එකින් එක යා කරාම අපිට පංචාශ්‍රයන් නිර්මාණය කරගන්න